ඇයි මදුරුවෝ හැමෝම එක වගේ විදින්නේ නැත්තේ? සමහර විට ඔබත් ඔබේ යාළුවොත් අතර ඉන්න මදුරු කාන්දමක් වෙන්න ඇති. හැමෝම සැපට ඉන්නකොට ඔයා විතරක් කකුල් කසකස ඉන්න හේතුව මොකක්ද? මේක ඔයාගේ ලේවල රස නිසා වෙන දෙයක් කියලා පරණ මතයක් තිබුණත් ඇත්තරම හේතුව ඊට වඩා ගොඩක් සංකීර්ණයි. අද අපි මේ ගැන ලෝකයේ නවතම විද්‍යාත්මක සොයාගැනීම් ගැන කතා කරමු. මදුරුවන්ගේ රේඩාර් පත්ගතිය. මදුරුවෙකුට අපේ සිරුරට එන සංඥා වර්ග 3ක් හඳුනා ගන්න පුළුවන්. පළවෙනි එක තමයි දුරස්ත හඳුනා ගැනීම. මීටර් 50ක් ඈත තියා මදුරුවෙකු ඔයා ඉන්න තැන දැනගන්නවා. ඒ ඔයා පිට කරන කාබන් ඩයොක්සයිඩ් CO2 වායුව නිසා. දෙවැනි එක තමයි මධ්‍යස්ථ හඳුනා ගැනීම. මීටර් 10ක් විතර ලං වුණාම ඔයාගේ දෘශ්‍ය පෙනුම ඇඳුම් වල පාට මදුරුවා දකිනවා. තුන්වෙනි එක තමයි සමීප හඳුනා ගැනීම. මීටර් 1ක් ඇතුළතදී ඔයාගේ සිරුරේ ප්‍රශ්නය සහ සමයේ පිටවන ගඳ සුවඳ මදුරුවා හඳුනා ගන්නවා. මේ කියන හඳුනා ගැනීමේ පියවර 3ෙදිම ඔයා මදුරුවාට වැඩිපුර සංඥා නිකුත් කරනවා නම් ඔයා තමා එයාගේ ගුදුර වෙන්නේ. කාබන් ඩයොක්සයිඩ් සහ පරිවෘත්තීය ක්‍රියාවලිය. සමහරු වැඩිපුර CO2 පිට කරනවා. සාමාන්‍ය වැඩිහිටියන් කුඩා දරුවෙකුට වඩා වැඩිපුර හුස්ම පිට කරන නිසා මදුරුවෝ වැඩිහිටියන්ට ආකර්ෂණය වෙනවා වැඩි. ඒ වගේම ශරීරය ප්‍රමාණයක් විශාල අය සහ ගර්භණීය කාන්තාවන් සාමාන්‍ය කෙනෙකුට වඩා 121ක් විතර වැඩිපුර CO2 පිට කරන බව සොයාගෙන තියෙනවා. ඔබ ව්‍යායාම කරන කෙනෙක් නම් ඒ වෙලාවට ඔබ හුස්ම පිට කිරීමේ වේගය වැඩි නිසා මදුරුවන් රංචු පිටින් ඔබ වෙත ඇදෙනවා. සමේ රසායනය සහ බැක්ටීරියා. අපේ සමේ බිලියන ගණනක් බැක්ටීරියා ඉන්නවා. හැබැයි හැමෝගෙම සමේ ඉන්න එකම වර්ගවල බැක්ටීරියා නෙවෙයි. විද්‍යාඥයින් සොයාගෙන තියෙනවා සමේ බැක්ටීරියා වැඩි විවිධත්වයක් තියෙන අයට මදුරුවන් එනවා අඩුයි කියලා. ඒ කියන්නේ ඔබේ සමේ ඉන්න එකම වර්ගවල බැක්ටීරියා විශාල ප්‍රමාණයක් නම් ඔබ මදුරුවන්ට හොඳ ඉලක්කයක්. ඊට අමතරව අපේ දහඩිය සමග පිටවන ඇමෝනියා වැනි රසායනයන් පුද්ගලයන්ගෙන් පුද්ගලයන්ට වෙනස් වෙනවා. මේවා මදුරුවන්ගේ ඇන්ටනා වලට හරියට පර්ෆියුම් එකක් වගේ දැනෙන්නේ. ඊළඟ කරුණ තමයි රුධිර ගණය සහ ජාන. ඔබේ ජාන මදුරුවන් ආකර්ෂණය වීමට 85%ක්ම බලපානවා. විශේෂයෙන්ම රුධිර ගණය. පර්යේෂණවලට අනුව ඕ රුධිර ගණය තියෙන අයට මදුරුවෝ වහන්න තියෙන ඉඩකඩ ඒ ගණයට වඩා දෙගුණයක් වැඩි. B ගණය තියෙන්නේ මේ දෙක අතර මැදි 80%ක්ම පුද්ගලයන්ගේ සමෙන් ඔවුන්ගේ රුධිර ගණය මොකක්ද කියන රසායනික සංඥාව නිකුත් වෙනවා. මදුරුවෝ මේ සංඥා හොයාගෙන එන්නේ ඉතා දක්ෂ විදිහටයි. ඊළඟ දේ තමයි ආහාර සහ ජීවන රටාව. ඔබ ආහාරයට ගන්නා දේත් මදුරුවන්ට බලපාන්න පුළුවන්. උදාහරණයක් ලෙස බියර් පානය කරන අයට මදුරුවන් වැඩිපුර ආකර්ෂණය වන බව ජපානයේ කරපු පර්යේෂණයකින් හෙළි වුණා. ඒ වගේම ලුණු අධික ආහාර සහ පොටෑසියම් අධික ආහාර ගන්නා විට ඔබේ සමෙන් පිටවන රසායනයන් වෙනස් වෙනවා. තවත් වැදගත් දෙයක් තමයි ඇඳුම් වල වර්ණය. මදුරුවෝ කළු, තද නිල් සහ රතු වර්ණ වලට වැඩි කැමැත්තක් දක්වනවා. මොකද මේ වර්ණ පරිසරයෙන් කැපිලා පේන නිසා. ඔවුන්ට ඔයාව අඳුරගන්න ලේසි. සාරාංශය සහ විසඳුම. එතකොට මදුරුවන්ගෙන් බේරෙන්න කරන්නේ මොකද්ද? සවස් කාලයේ එලිමහනේ ඉන්නවා නම් ලාප ඇති ඇඳුමක් අඳින්න. නිතරම ස්නානය කර ශරීරය පිරිසිදුව තබා ගන්න. පැඟිරි තෙල් වැනි ස්වාභාවික විකල්ප භාවිතා කරන්න. හතරවෙනි එක තමයි විදුලි පංකා ෆෑන් භාවිතා කරන්න. මදුරුවන් කියන්නේ ප්‍රයාසර කිරීමට තරම් දක්ෂ සතුන් පිරිසක් නොවේ. වේගයෙන් එන සුළඟට ඔවුන්ට ඔයා ගාවට එන්න බෑ. ඉතින් මේ වගේ අලුත් වීඩියෝවකින් නැවත හමුවෙමු. ඔබට සුබ දවසක්.